ආයුබෝවන් කියලා පිළිගන්නවා ෂෝට් එක්ටි ගැප් YouTube channel එකට. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ ටිකක් අමුතු කතාවක්. හිතන්න ඔයා මේ එදිනෙදා කරන වැඩ දැන් මේ වීඩියෝ එක බලන එක පවා සම්පූර්ණයෙන්ම කලින් සැලසුම් කරපු TV series එකක එක එපිසෝඩ් එකක් කියලා. ඉතින් දැන් ඔයා අපේ මේ channel එකේ මේ වීඩියෝ එක බලන්න හැටි සජීවීව මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා කියලා හිතන්න. ඉතින් මෙන්න මේ වගේ සිදුවීම් දාමයකට මුහුණ දෙන තරුණයෙක් වටා ගෙතුන The Truman Show තමයි අද අපේ කතාව. ඉතින් 1998 වසර නිකුත්තුන මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 8.2ක් වගේ අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුව හින්දා තමයි අපි මේ චිත්‍රපටිය ඔයාලට අරගෙන එන්න හිතුවේ. ඉතින් සුපුරුදු පරිදි මතක් කරනවා මේ වගේ හොඳම දේවල් ඔයාලට අරන්ගෙන අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ දැන්ම අපිව subscribe කරලා notification bell එකත් on කරලම තියාගන්න අමතක කරන්න එපා. කතාව ආරම්භ වෙන්නේ සුප්‍රසිද්ධ විකට නළුවෙක් පණ පොවන අපේ කතාවේ වීරයා ට්‍රූමන් කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඒක දිහා තනියම බලාගෙන කියවන දර්ශනයකින්. ඉතින් මේ 1909 වෙනි දවස කියලා තමයි කියන්නේ. මේකෙන් පස්සේ මේ ට්‍රූමන් වැඩට යන්න සූදානම් වෙලා මේ ගෙදරින් එළියට ඇවිල්ලා එයාගේ අසල්වාසීන්ට සුබ උදෑසනක් කියලා ආචාර කරනවා. ඒ වගේම මේ ට්‍රූමන් මේ වෙලාවේදී පොඩි දෙබසක් වගේ දෙයක් කියනවා. එයා කියනවා මොනවා වුණත් මට ඔයාලව පේන්නේ නැහැ. සුබ මධ්‍යහනක්, සුබ සැන්දෑවක්, සුබ රාත්‍රියක් වේවා කියලා. ඉතින් මේකෙන් පස්සේ මෙයා මේ අල්ලපු ගෙදර ඉන්න ස්පෙන්සර් වගේම එයාගේ බල්ලවත් මුණ ගැහිලා මේ කාර් එකට නගින්න හදද්දිම මේ අහසේ ඉඳලා එක පාරටම මොකද්දෝ මන්ත්‍ර දෙයක් බිමට කඩාගෙන වැටෙනවා. ඉතින් මේක මේ පෙනුමෙන් ස්ටේජ් ලයිට් එකක් වගේ පෙනුනත් මේ රාත්‍රී අහසේ තියෙන දීප්තිමත්ම තරුව වෙන සීරියස් කියන නමින් තමයි මේක නම් කරලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේක මොකක්ද කියලා හිතාගන්න බැරි ට්‍රූමන් ආයිත් එයාගේ වැඩට යන්න පිටත් වෙනවා. ඉතින් මෙයා මේ කාර් එකේ මේ වැඩට යන අතරේ මේ රේඩියෝ එකෙන් අපිට ඇහෙනවා මේකේ නිවුස් වලට කියනවා මේ ගුවන් යානයක් අනතුරට පත් වෙලා මේ නගරය උඩින් ගමන් කරා. ඉතින් මේ වැඩිලා තියෙන්නේ ඒ ගුවන් යානයේ සුන්බුන් කියලා. ඉතින් කොහොම වුණත් දැන් මේ නිවුස් එක අහපු හින්දා දැන් මේ ට්‍රූමන් අර සිදුවීම අමතක කරලා දානවා. ඉතින් මෙයා මේ වැඩ කරන තැනට ඇවිල්ලා මෙයා මුලින්ම කරන්නේ මෙයාට බලන්න පත්තරයක් වගේම එයාගේ වයිෆ්ට ඕනේ කියලා කාන්තා විලාසිතා තියෙන පත්තරයකුත් ගන්න එක. ඊට පස්සේ ඉතින් මේ හැමෝ එක්කම හිතවත් ට්‍රූමන් එයා වැඩ කරන මේ රක්ෂණ ආයතනයට එද්දී එයාට අඳුරන ටිකක් වයස නිවුණු දෙන්නෙකුත් හම්බෙනවා. ඉතින් මේවයින් පස්සේ මෙයා මෙයාගේ වැඩ කරන තැනට යනවා. ඉතින් මෙතනට ඇවිල්ලත් මේ එහෙට මෙහෙට වැනි ඉන්න ට්‍රූමන් ඊළඟට මෙතන ඉන්න කාටත් හොරෙන් මේ කෝල් එකක් ගන්නවා. එයා මේ ෆීජි වලට කෝල් එකක් අරගෙන එහෙ ඉන්න මිනිස්සෙක් ගැන අහද්දී මෙතන ඉන්න කෙනෙක් ඇවිල්ලා මෙයාට බාධා කරනවා. කොහොම වුණත් ඉතින් මෙයාට මේ බාධා කරන අයව මගහරින ට්‍රූමන් මේ කතා කරන එක්කෙනාගෙන් අහනවා ෆීජි වල ඉන්න සිල්වියා කියලා කෙනෙක් ගැන දන්නවද කියලා. ඉතින් කොහොම වුණත් එහෙම කෙනෙක් නම් නැහැ කියලා තමයි මේ අනිත් පැත්තෙන් කතා කරන කෙනා කියන්නේ. ඉතින් ඊළඟට මෙයා අර කලින් වයිෆ්ට කියලා ගත්තු අර විලාසිතා සංගරාව පෙරලලා මේකේ තියෙන මේ කාන්තාවන්ගේ ඇස් දිහා හොඳින් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මෙතන හැමෝටම හොරෙන් මේ එක ඇස් දෙකක් තියෙන කොලයක් මේ සංගරාවෙන් ඉරා ගන්නවා. ඉතින් මේ වෙලාවෙත් තමයි මෙතන වැඩ කරන මේ ට්‍රූමන්ගේ යාළුවෙක් මෙතනට එන්නේ. එයා ඇවිත් මේ ට්‍රූමන්ට ෆයිල් එකක් දෙනවා මේ වැඩේ ගැන බලන්න ඔයා තාම ඒක ඉවර කරලා නැහැ කියලා. ඉතින් මේ ට්‍රූමන් බොරුවක් කියලා මේක ප්‍රතික්ෂේප කරන්න හැදුවත් ඔයා මේක නොකළොත් ඔයාගේ රස්සාවක් නැති වෙලා යයි කියලා මේ ට්‍රූමන්ව බය කරන මේ යාළුවා මේ ට්‍රූමන්ට මේක දීලා මෙතනින් පිට වෙලා යනවා. කොහොම හරි ඉතින් මේ වැඩත් ඉවර කරලා මේ ට්‍රූමන් ඊළඟට මේ බෝට්ටුවකින් ගමනක් යන ටිකට් එකකුත් මිලදී අරගෙන මේකට නගින්න යද්දී මෙයා ටිකෙන් ටික අමුතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙයා මේ පාලම මැදට යද්දී මෙතන මේ ගිල්ලා තියෙන පොඩි බෝට්ටුවක් දකින්න ට්‍රූමන්ගේ මේ අමුතු හැසිරීම ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. කොහොම හරි ඉතින් මේක නිසා මේ ට්‍රූමන් අවසානයේදී මේ බෝට්ටු ගමන අත ඇරලා මෙතනින් පිට වෙනවා. ඉතින් මේකෙන් පස්සේ මේ ගෙදර වත්තේ වැඩ කරන මේ ට්‍රූමන්ට එයාගේ බිරිඳ වෙන මෙරිල්ල මුණ ගැහෙනවා. ඉතින් එයා වෘත්තියෙන් නර්ස් කෙනෙක්. ඉතින් එයා අද ගෙදරට බඩු ගන්න ගියාම එයාට නොමිලේම හම්බුන මේ එළවලු සුද්ධ කරන උපකරණයක් ගැන මේ වෙලාවේදී මේ ට්‍රූමන්ට කියනවා. ඉතින් මෙයා මේක කියන්නේ හරිම අමුතු විදිහට එයා මේ උපකරණය ගැන සේරම දේවල් මේ ට්‍රූමන්ට හඳුන්වලා දෙන්න පටන් ගන්නවා. ඉතින් මේවයින් පස්සේ මේ වත්තේ වැඩ කරන ට්‍රූමන් රෑ වෙලා යනවා එයාගේ හොඳම යාළුවා වෙන මේ මර්ලන්ව හම්බෙන්න. මෙයාලා මේ බියර් එකක් බිබී ඉන්න ගමන් මේ බාගෙට හදපු පාලමක් උඩට වෙලා ගෝල්ෆ් ගහනවා. ඒ ගමන් පොඩි චැට් එකකුත් දානවා. ඉතින් මේ අතර තමයි මේ ට්‍රූමන් මේ මර්ලන්ට කියන්නේ එයාට ෆීජි වලට යන්න අදහසක් තියෙනවා කියලා. ඉතින් මේක අහන මේ මර්ලන් පුදුම වෙලා කවද්ද කියලා අහද්දී මේ ට්‍රූමන් කියනවා ඒක ගොඩක් සල්ලි යන වැඩක්. ඒක නිසා වැඩට ගිහිල්ලා තව සල්ලි ටිකක් හොයාගත්තම තමයි එයා ඒක තීරණය කරන්න කියලා. ඉතින් මේ මර්ලන්වත් හම්බෙලා ඊළඟට අපිට පෙන්නනවා මේ ට්‍රූමන් මුහුදු වෙරළේ තනියම වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී යාට
මතක් වෙනවා යා ඉස්සර යාගේ තාත්තත් එක්ක මුහුදේ බෝට්ටු පැදපු අතීත සිදුවීමක්. ඉතින් මේ පුංචි ට්‍රූමන් සහ යාගේ තාත්තා මේ සතුටින් මුහුදේ බෝට්ටු පැද ඉද්දී මේ එක පාරටම හොඳට තිබ්බ කාලගුණය වෙනස් වෙලා හොඳටම අකුණු ගහන්න පටන් ගන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මේ අකුණුත් එක්ක වැහි කුණාටුවකුත් එන්න පටන් ගන්නවා. ඉතින් මේක නිසා මේ වෙලාවේදී මේ අවාසනාවන්ත විදිහට මෙයාගේ තාත්තාව මුහුදට වැටිලා මේ වෙලාවේදී එයා වතුර ගිලෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ට්‍රූමන්ගේ තාත්තා එයා පොඩි කාලෙදිම මිය ගිහින් තියෙන්නේ. ඉතින් මේ පොඩි කාලේ වෙච්ච අවාසනාවන්ත සිද්ධිය හින්දා තමයි අර ගිලිච්ච බෝට්ටුව දැක්කම කලින් මේ හොඳටම බය වෙලා මේ ට්‍රූමන් අමුතු විදිහට හැසිරෙන්න පටන් ගත්තේ. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේදී මේ මුහුදු වෙරළේ මේ ට්‍රූමන් ඉන්න තැනට විතරක් එක පාරටම වහින්න පටන් ගන්නවා. ඉතින් මේක දැකලා මේ ට්‍රූමන්ටත් හරිම පුදුමයි. ඒත් මෙයා මේකෙන් හොඳට විනෝද වෙන්න පටන් ගනිද්දී මේ එක තැනකට වැහැපු වැස්ස දැන් හැම තැනටම වහින්න පටන් ගන්නවා ලොකු වැස්සක් වෙලා. ඉතින් මේ තෙමීගෙනම ගෙදර යන මේ ට්‍රූමන් මේ මර්ලිට කියනවා එයාට තව සල්ලි ටිකක් තිබුණා ෆීජි වලට යන්න තිබුණා. එයාට එහෙ අනිවාර්යෙන්ම යන්න ඕනේ. එයා ඒකට ආසයි කියලා. ඒත් මේ මර්ලි නම් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. එයා කියනවා ඒ සල්ලි වලින් අපිට කරන්න වැඩ තියෙනවා. ඒක නිසා ඔක කරන්න වෙන්නේ නැහැ. ඕක ඔළුවෙන් අයින් කරලා දාන්න කියලා. ඉතින් මේ කාලය ගෙවිලා ගිහිල්ලා පහුවදා උදේ කලින් වගේ සුපුරුදු විදිහට මේ පත්තරත් අරගෙන මේ ට්‍රූමන් වැඩට යනවා. මේ වෙලාවේදී මෙයාට මේ පාරේ ඉන්න හිඟන්නෙක් වගේ මිනිස්සෙක් හම්බ වෙනවා. ඉතින් මෙයා ටිකක් දුර ගිහිල්ලා ආයෙත් මේ හැරලා බලද්දී මේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි. මෙයා මේ මිය ගියා කියලා හිතපු මෙයාගේ තාත්තා. ඒත් මේ වෙලාවේදී එක පාරටම මෙතනට එන මිනිස්සු දෙන්නෙක් මෙයාගේ මේ තාත්තාව මෙතනින් ඇදගෙන යන්න පටන් ගන්නවා. ඉතින් මේ ට්‍රූමන් මෙයා පස්සෙන් දුවන්න ගියත් මේ වටපිටාවේ ඉන්න මිනිස්සු නිසා එයා පහුවෙද්දී අර මිනිස්සු එයාගේ තාත්තාව බස් එකකට දාගෙන මෙතනින් ඉක්මනින්ම පිටත් වෙනවා. ඉතින් මේකෙන් මේ හොඳටම පුදුම වෙන මේ ට්‍රූමන් ගෙදර ගිහිල්ලා එයාගේ අම්මට මේක ගැන කියද්දී එයාගේ අම්මා කියනවා තාත්තා දැන් මැරිලා අඩුම එයා වගේ කෙනෙක්වත් ඉන්න විදිහක් නැහැ. මොකද එයාට සහෝදරයෙක්වත් නැහැ කියලා. ඉතින් මේ ට්‍රූමන් නම් විශ්වාස කරනවා තාත්තාගේ මනසලුවත් හම්බුනේ නැති හින්දා එයා තාම මැරිලා නැහැ ජීවත් වෙනවා කියලා. ඉතින් මේකෙන් ටික වෙලාවකට පස්සේ මේ ගෙදර පහළ තට්ටුවේ පරණ බඩු තියෙන පොඩි පෙට්ටගමක් කරන ට්‍රූමන් මේකේ තිබුණ පරණ ෆොටෝ වගේ බලන්න පටන් ගන්නවා. මේ ඉන්නේ එයයි එයාගේ තාත්තයි. ඉතින් මේ එක පාරටම මෙතනට එන මේ මර්ලි නිසා මෙයා මේවා ඉක්මනින්ම හංගලා මෙතන බුරුවට වෙන වැඩක් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ මර්ලි ටික වෙලාවකින් පිට වෙලා ගියාට පස්සේ මේ ට්‍රූමන් ආයිත් අර පෙට්ටිය ඇරලා අතු පාට පරණ ඇඳුමක් අරගන්නවා. ඉතින් මේ වෙලාවෙත් තමයි මේ කතාව ඇතුලේ පුදුම හිතන දෙයක් අපිට පෙන්වන්නේ. මේ ට්‍රූමන් ඉන්නේ මේ ටීවී එකේ ලයිව් යන වැඩසටහනක. ඉතින් මේ මිනිස්සු හැමෝම සජීවීව මෙයා දිහා බලාගෙන ඉන්නවා. මෙයා ඉස්සරහට මොනවද කරන්න කියලා. ඉතින් මේ වැඩසටහනෙන් ඊළඟට පෙන්වන්නේ මේ ට්‍රූමන් පාසල් කාලේ එහෙම නැත්නම් එයාගේ අතීත කාලේ වෙච්ච සිදුවීමක්. එයා මේ පාසලේ ඉද්දී මෙතන මේ එක ගෑනු ළමයෙක් දිහා බලාගෙන ඉන්නවා. මේ ගෑනු ළමයාත් මේ ට්‍රූමන් දිහා බලාගෙන ඉන්නවා. පේන විදිහට එයාත් මෙයාට පොඩ්ඩක් කැමතියි වගේ. ඒත් මේ වෙලාවේදී එක පාරටම මෙතනට කඩාපාත් වෙන මේ මර්ලි නිසා අර ගෑනු ළමයාව මේ ට්‍රූමන්ට මිස් වෙනවා. ඉතින් ඊට පස්සේ දවසක මේ පාසලේ නැටුම් උත්සවයක් පැවැත්වෙනවා. මේ ට්‍රූමන් මර්ලන් වගේම මර්ලිත් මෙතන ඩාන්ස් කරනවා. ඒ වගේම මෙතන මේ ට්‍රූමන් කලින් දැකපු එයා දිහා බලාගෙන හිටපු අර ගෑනු ළමයාත් ඉන්නවා. ඉතින් මේ ට්‍රූමන් මෙතනත් මෙයා දිහා බලාගෙන ඉන්න පටන් ගනිද්දී මේ මර්ලි බලෙන්ම මේ ට්‍රූමන් එක්ක නටන්න ඇවිල්ලා එයාට බාධා කරන්න පටන් ගන්නවා. ඒ වගේම මේ හරිම අමුතු විදිහට මේ වෙලාවේදී කවුද මන්ද කට්ටියක් ඇවිල්ලා අර ගෑනු ළමයාවත් මෙතනින් අරගෙන යනවා. ඉතින් මේ පාරත් මේ ට්‍රූමන්ට මෙයාව මිස් වෙනවා. ඉතින් මේවයින් පස්සේ මේ දවසක මේ ට්‍රූමන් එයාගේ යාළුවෝ එක්ක මේ පුස්තකාලයට වෙලා පාඩම් කර ඉන්නවා. ඉතින් ටික වෙලාවක් යද්දි මේ යාළුවෝ ගියාම මේ ට්‍රූමන් තනියම මෙතන පාඩම් කරන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේදී මේ ට්‍රූමන් දකිනවා කලින් අර එයා බලාගෙන හිටපු ගෑනු ළමයා දාගෙන හිටියා වගේ බේස්ලට් එකක් දාගෙන කවුදෝ මන්ද කෙනෙක් මෙතන ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. ඉතින් මෙයා මේ හොරෙන්ම බලද්දී මේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඒ ගෑනු ළමයාම තමයි. ඉතින් දැන් මෙතන කවුරුන් නැති හින්දා මේ ට්‍රූමන් ගිහිල්ලා මෙයා එක කතා කරන්න පටන් ගන්නවා. මේ ගෑනු ළමයාගේ නම ලෝරන්. ඒත් මේ ගෑනු ළමයා කියනවා මට ඔයා එක්ක කතා කරන්න බෑ කියලා. ඉතින් මේ ට්‍රූමන් හිතන්නේ මේ මර්ලි යා එක්ක ඉන්න හින්දා හෝ දැන්ටමත් මේ ලෝරන්ට කොල්ලෙක් ඉන්න හින්දා එයා එහෙම කියනවා කියලා. ඒත් මේ ලෝරන් කියනවා නෑ එහෙම කිසිම දෙයක් නෑ එහෙම එකක් නෙමෙයි කියලා. ඉතින් මේ වෙලාවේදී මේ ට්‍රූමන් මේ ලෝරන්ට යෝජනා කරනවා දවසක එයා එක්ක ඇවිදින්න යන්න එන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මේ ලෝරන් කියනවා අපි දැන් යමු. අපි දැන් නොගියොත් එහෙම කවදාවත් අපිට ආයි යන්න වෙන එකක් නෑ කියලා. ඉතින් මේ වෙලාවේදී ටිකක් වෙලා කල්පනා කරන ට්‍රූමන් ඒට අවසාන වාර විභාගයේ තිබුණත් මේ ගෑනු ළමයාට තියෙන කැමැත්ත නිසාම මෙයා එක්ක මේ හැමෝටම හොරෙන් මෙතනින් පිට වෙලා මුහුදු වෙරළට යනවා.
ඉතින් මේ මුහදුවෙරලට ගිහම මේ ලෝරන් හරිම කලබලයෙන් කියනවා අපිට තියෙන ටික වෙලාවක් විතරයි එයාලා ඕනම වෙලාවක මෙතනට එන්න පුළුවන් කියලා. ඉතින් කොහොමුණත් දැන් මේ දෙන්නට දෙන්න ආදරය කරන්න පටන් අරගෙන ඒත් වැඩි වෙලාවකට නෙමෙයි. මේ වෙලාවෙදි එකපාරටම කාර් එකක් මෙතනට කඩාගෙන බිඳගෙන එන්න පටන් ගන්නවා. මේක දකින මේ ලෝරන් ගොඩක් කලබල වෙලා මේ ට්‍රූමන්ට කියනවා ඔයාව ලෝකෙ හැමෝම දන්නවා හැමෝම ඔයා දිහා බලාගෙන ඉන්නවා මේ එන අය කරන්න බොරුවක් එයාලව විශ්වාස කරන්න එපා කියලා. ඒ වගේම මෙයා මේ වෙලාවෙදි කියනවා එයාගේ නම ලෝරන් නෙමෙයි සිල්වියා කියලා. ඉතින් මේ වෙලාවෙදි මෙතනට එන මේ මනුස්සයා මෙයා මේ ලෝරන්ගේ එහෙම නැත්තම් මේ සිල්වියාගේ තාත්තා කියලා මේ ලෝරන්ව ඇදගෙන යන්න හදද්දී මේ ලෝරන් ආයිත් කෑ ගහනවා මම මෙයාව දැක්කෙත් අද මෙයා මගේ තාත්තා නෙමෙයි මෙයාලා කියන දේවල් විශ්වාස කරන්න එපා මේ කියන හැම දෙයක්ම බොරු කියලා. ඒත් මේ ලෝරන්ගේ තාත්තා කියන කෙනා මේ ත්‍රූමන්ට කියනවා මේ ලෝරන්ට පොඩි මානසික ප්‍රශ්නයක් තියෙනවා එයා නිසා ගොඩක් අයට මෙහෙම වෙලා තියෙනවා ඒකට එයාට සමා වෙන්න කියලා. ඉතින් එයා කියනවා එයා අදම මේ ලෝරන්වත් එක්කගෙන මේ රටින් පිට වෙලා ෆීජි වලට යනවා කියලා. ඉතින් මෙයාලා මෙතනින් යන්න හදද්දිත් මේ ලෝරන් මේ ත්‍රූමන්ට කියනවා මෙතනින් පිට වෙලා යන්න ඇවිත් මාව හොයාගන්න කියලා. ඉතින් දැන් මේ එකපාරටම වෙච්ච හැම දෙයක් ගැනම හිතාගන්න බැරුව මේ ත්‍රූමන් පුදුමයෙන් බලාගෙන ඉන්නවා. එයාට හිතාගන්න බෑ මේ සිල්වියා කියන විදිහට මේ හැම දෙයක්ම බොරු එහෙම නැත්තං එයා ඇත්තටම මානසික රෝගියෙක්ද කියලා. කොහොම වුණත් ඉතින් මේ සිල්වියා අර ඇඳුම දාලා ගිහිල්ලා ඒක තමයි මේ ත්‍රූමන් ගාව තියෙන්නේ. ඉතින් ඒ වගේම එයා මේ ෆීජි වලට කතා කරලා මේ කලින් හෙව්වෙත් මේ සිල්වියාව මොකද මේ ත්‍රූමන් තාමත් එයාට ඇත්තටම ආදරය කරනවා. ඉතින් අතීත සිදුවීම් මේ විදිහට ඉවර වෙද්දී මේ වැඩසටහන බලන හැමෝම මේක දිහා දුකින් බලාගෙන ඉන්නවා. ඉතින් දැන් අපිට පෙන්නනවා ඇයි අර ත්‍රූමන් විලාසිතා පත්තරවල තියෙන කාන්තා රූප කෑලි ඉරාගෙන ආවේ කියලා. එයා මේ කොටස් එකතු කරලා මේ සිල්වියාගේ වගේ පින්තූරයක් හදනවා මොකද එයාට යාව මතක් වෙන්නවත් පින්තූරයක්වත් නැති හින්දා. ඉතින් ඒ වගේම මේ වෙලාවෙදි අපිට පෙන්නවා අපි අර කලින් දැකපු සිල්වියත් කඳුළු පුරෝගෙන මේ වැඩසටහන දිහා එහෙම නැත්තම් මේ ත්‍රූමන් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න අපේ channel එක subscribe කරගෙනම අපි තව ටිකක් කතාවේ ඉස්සරහට ගිහින් බලමු. ඉතින් පහෝදා උදේ මේ ට්‍රූමන් වැඩට යද්දී එයාගේ කාර් එකේ රේඩියෝ එකේ සංකේතය වෙනස් වෙලා එයාට මේකින් වෙන වෙන දේවල් ඇහෙන්න පටන් ගන්නවා. මේ රේඩියෝ එකෙන් මේ ත්‍රූමන්ගේ කාර් එක යන පාර වගේම එයා කරන දේවල් ගැන තව කාට හරි කියනවා මේ ත්‍රූමන්ට ඇහෙනවා. ඉතින් එයා මේ කරන දේවල් දිහා බලාගෙන ඉන්නවා වගේ මේ කියන දේවල් අහලා දැන් මේ ත්‍රූමන්ටත් හරිම පුදුමයි. ඉතින් මේ වෙලාවෙදි මේ රේඩියෝ එකකින් ලොකු සද්දයක් මේ නගරේ ඉන්න හැම මනුස්සයටම බලපාන විදිහ මේ වෙලාවෙදි අපිට පෙන්නනවා. ඉතින් මෙතනම් මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැන් මේ ත්‍රූමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එයා කොහොමරි වැඩට යද්දි දකිනවා මෙතන මේ පත්තරයක නිවුස් එකක් තියෙනවා මේ නගරයේ තැන තැන ඉන්න මේ නිවාසයක් නැති මිනිස්සුන්ව එහෙම නැත්තම් මේ හිඟන්නුන්ව මේ නගරයෙන් අයින් කරන්න තීරණය කරලා කියලා. ඉතින් මේ ත්‍රූමන් කලින් එයාගේ තාත්තා කියලා දැකපු අර මනුස්සයාත් අර මිනිස්සු වගේක් අරගෙන ගියේ මේක නිසා වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේවත් බලාගෙනම මේ ත්‍රූමන් ආයිත් වැඩට යනවා. ඒ ගියත් මෙයාගේ හිතට හරි නෑ මොකද මේ දේවල් වල මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැන් මේ ත්‍රූමන්ට තේරෙනවා. ඉතින් මේක නිසාම මේ ට්‍රූමන් වැඩට යන්න නැතුව එයා මේ නගරේ තැනින් තැනට ඇවිදගෙන යද්දී මෙයාට තේරෙනවා මේ සමහර අය මෙයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ වගේම මෙයා බය වෙලා මෙතනින් දුවද්දී මෙයාට තේරෙනවා මේ වාහන වුණත් මෙයාට ඕන විදිහට පාරේ නවතිනවා කිසිම කෙනෙක් ඒක ගැන ප්‍රශ්න කරන්නවත් නෑ කියලා. ඉතින් මේක නිසා ටිකක් බය වෙන මෙයා ඊළඟට මේ පොලිසිය ඇතුළට දුවගෙන යද්දී මෙතනත් මේ ලිෆ්ට් එක ඇතුලේ අසාමාන්‍ය දෙයක් මේ ත්‍රූමන් දකිනවා. ඉතින් මෙතන මිනිස්සු මේක ඉක්මනට වහලා දාලා මේ ත්‍රූමන්ව එළියට ඇදලා දාද්දී ත්‍රූමන් මෙතන ඉන්න සේවකයෙක්ට එයාගේ බෑග් එකෙන් ගහනවා. ඒත් එයත් මේකට මුකුත් නොකිය ඔහේ බලාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ අසාමාන්‍ය දේවල් නිසා මේ හොඳටම බය වෙන ත්‍රූමන් ඊළඟට යන්නේ මේ මර්ලන්ව හම්බෙන්න. ත්‍රූමන් මේ මර්ලන්ට එයාට වෙන දේවල් කියද්දී අපිට පෙන්නනවා මේ මර්ලනුත් මෙතන මේ බොරුවට එකම වැඩේ ආයි කරනවා මේ ත්‍රූමන්ට දැනෙන්නේ නැති වෙන්න. කොහොමුණත් මේ ත්‍රූමන් කියනවා එයාගේ පස්සෙන් කවුරු හරි එනවා ඒ වගේම එයා පටේ ඉන්න හැමෝම හැසිරෙන්නේ හරිම අසාමාන්‍ය විදිහට කියලා. ඉතින් මේක නිසා මේ මර්ලන් මේ ත්‍රූමන් එක්ක මේ මුහුදු වෙරළට යනවා මේවා කතා කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න හිතාගෙන. කොහොමුණත් දැන් මේ ත්‍රූමන්ට එක එක දේවල් හිතෙන්න පටන් අරගෙන එයාගේ ෆීජි වලට යන ගමනට තියෙන ආසාව තවත් වැඩි වෙලා තමයි තියෙන්නේ. කොහොමුණත් ඉතින් මේ මාලන් නම් කියනවා එයා ගියපු රටවල් වලින් මෙහෙ තරම් කොහෙවත් ලස්සන නෑ කියලා. ඉතින් මේකෙන් පස්සේ මේ ත්‍රූමන් එයාගේ අම්මා සහ බිරිඳ එක්ක එයාගේ පොඩි කාලේ පින්තූර දිහා බලනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ මේ මර්ලි මේ ත්‍රූමන්ගේ අම්මව එයා ඉන්න ගෙදරට ඇරලා එන්නම් කියලා මේ ත්‍රූමන්ව ගෙදර තියලා මෙතනින් පිට වෙලා යනවා.
ත්‍රූමන් මෙයාලා ගයාට පස්සෙත් මේ ෆොටෝ දිහා බලබල ඉද්දී එයාට මෙතන අමුතු දෙයක් පේන්න පටන් ගන්නවා මේ ත්‍රූමන්ගේ වයිෆ් මර්ලි මේ ඇගිලි මේ විදිට තියාගෙන ඉන්න එකෙන් කියන්නේ බොරුවක් කියනවා හෝ බොරු පොරොන්දුවක් දෙනවා කියන එක ඉතින් මේක ලංකාවේ තරම් ප්‍රචලිත නොවනත් මේ බටහි රටවල් වල ඒක ප්‍රසිද්ධ දෙයක් ඉතින් දැන් මේක දැක්කම මේ මර්ලි ගැනත් මේ ත්‍රූමන්ට සැකහිතෙන්න පටන් ගන්නවා මෙයත් එයාගේ පස්සෙන්ගෙන මිනිස්සුන්ගෙන් කෙනෙක්ද කියලා ඉතින් පහුදා උදෙන් මේ මර්ලි වැරට යන්න පිටත් වෙද්දී මේ ත්‍රූමන් එයා එක කතා කරන්න ඕන කියලා කිව්වත් එයාට හදිසි සැත්කමක් තියෙනවා කියලා මේ මර්ලි ඉක්මනින්ම ගෙදරින් පිට වෙනවා ඉතින් මෙයා ගෙදරින් පිටත්වන ගමම්ම මේ ත්‍රූමන් කාර්යකය යන්න ඇතුව එයාගේ ෆුට් සයිකල් එකින් මෙයා ෆලෝ කරන්න පටන් ගන්නවා ඒත් මෙයාට සුපුරුදු විදිහටම මේ හොස්පිටල් එක ඇතුළට ගියාට පස්සේ මෙතන ඉන්න අය බාධා කරනවා ඒත් කොහොම හරි අවසානයේදී මේ මර්ලි කියපු අර සැත්කම කරන තැනට එන්න මේ ත්‍රූමන්ට පුළුවන් වෙනවා ඉතින් මෙතන මර්ලි කිව්ව වගේම සැත්කමක් කරන්න සූදානම් වෙනවා ඒත් මෙතන සිද්ධ වෙන හදිසි සිදුවීමක් නිසා මේ වෙලාවෙදි මේ ත්‍රූමන්ට තේරෙනවා මේ හැම දෙයක්ම එයාව රවට්ටන්න කරන බොරු දේවල් කියලා just above the right knee. ඉතින් මේ හැමදේකටම පස්සේ මේ ත්‍රූමන්ගේ ෆිල්ගිවල්ට යන ගමන තවත් ඉක්මන් කරලා එයා අදම මේ ගුවන් පිකට් පතක් මිලදී ගන්න මේ නගරේ ඒජන්සියකට යනවා ඉතින් මෙතන අයත් මේක චෙක් කරලා බලලා මේ ත්‍රූමන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා දැන්ටමත් මේ සීලම ගමන්වාර මගින්ගෙන් පිරිලා කියලා ඉතින් ඊට පස්ස මෙයා මේ බස්සිගේ යන්න හිතාගෙන බස්ස කර නැක්ගම මේක මිනිස්සුත් හරිම අමුතුයි කියලා අපිට පේනවා ඉතින් ඒ වගේම සුපුරුදු විදිහට මේකටත් මේ බාධාවක් එනවා මේ බස්ස එක කැඩිලා කියලා මේ වෙලාවෙදි මේ ත්‍රූමන්ගේ මේ ගමනත් අවලංගු වෙනවා ඉතින් මේ හැම තැනකම ඉන්න මිනිස්සුන්ගේ මේ හැසිරීම හරිම අමුතුයි කියලා අපිට මේ හැම තැනකදිම දැන් හොඳට පේනවා ඒ වගේම මේ අපිට විතරක් නෙවෙයි මේ ත්‍රූමන්ටත් ඒක දැන් හොඳින්ම තේරෙනවා මේකෙන් පස්සේ මේ මර්ලි ආයිත් ගෙදර එද්දී මේ අමුතු විදිහට මේ ත්‍රූමන් කාරක ඇතුළට වෙලා ඉන්නවා දැකලා එයත් මේ කාරකට නගිනවා මෙයත් එක්ක කතා කරන්න ඉතින් මේ ත්‍රූමන් එයා වටේ තියෙන තවත් බොරුවක් අඳුරගෙන එයා කියනවා මෙතන පාරමේ ඇවිදගෙන යන අය යන්නේ එකම රටාවකට මන් දැන් ගොඩක් වෙලාවත් තිස්සේ ඒක දිහා බලාගෙන හිටියා කියලා ඉතින් මේ වෙලාවෙදි මේ සිදුවීම අමතක කරන්න මේ මර්ලි මේ වෙලාවෙදි මේ ත්‍රූමන්ට ෆීජිවල්ට ගිහින් එන්න අවසර දෙනවා ඒත් මේ කාරගේ දොරවල් ලොක් කරන ත්‍රූමන් මේ මර්ලිවත් දාගෙන මේ පිස්සුවෙන් වගේ මේ නගරේ හැම තැනම ඩ්‍රයිව් කරන්න පටන් ගන්නවා ඉතින් මේ මර්ලිත් හොඳටම බයවෙලා අපිට පේනවා මෙයා නිකං උදව්විල්ලන්න වගේ සැරෙන් සැරේ පිටිපස්ස බලන විදිහ ඉතින් කොහොම උනත් මේ ගමනටත් හරි අසාමාන්‍ය බාධා එල්ල වෙද්දී මේක තේරුම් අරන් ඉන්න ත්‍රූමන් හිටපු ගමන් මේ පාර වෙනස් කරලා වෙන පාරකින් මේ ගමන යන්න පටන් ගන්නවා ඉතින් කොහොම උනත් මේ වැඩිදුර නොයා පාලමත් දකින ත්‍රූමන් වතුරට බය හින්දා මෙතන නවතිද්දී මේ ත්‍රූමන් මේ වාහනේ මර්ලිට එලවන්න දීලා කොහොමහරි මේ පාලමත් පහු කරනවා ඉතින් මේ දිගින් දිගටම එක විදිහ බාධා ඇති වුණත් මේ ත්‍රූමන් අදරන් දිගටම ඩ්‍රයිව් කරගෙන යනවා මොකද එයාටත් මේ බොරු දිහා බලන් ඉඳලා දැන් හොඳටම ඇති වෙලා තමයි ඉන්නේ ඉතින් දැන් මේ ත්‍රූමන් කරන වැඩ දිහා බලන් ඉන්න මේ මර්ලිටත් හොඳටම කේන්ති ගිහිල්ලා කොහොමුණත් මෙයාල තවත් වැඩිදුර යන්න කලින් මෙහ තියෙන මේ නෂ්ටික බලාගාරයක් පුපුරලා කියලා මෙතන මේ පාර වහලා දාලා මේක නිසා මේ ත්‍රූමන්ට මේ කාරක නවත්තන්න වෙනවා ඉතින් මේකත් බොරු කියලා හිතන ත්‍රූමන් මේ මිනිස්සුන්වත් තල්ලු කරගෙන ඉස්සරහට දුවන්න පටන් ගනිද්දී මේ අය මෙයා පස්සෙන් පන්නන්න පටන් අරගෙන අන්තිමට කොහොම හරි එයාව අල්ල ගන්නවා ඉතින් කොහොමුණත් මේ ත්‍රූමන්ගේ වැඩ හින්දා එයාව පොලිසියෙන් ආයිත් ගෙදරට එක්කගෙන එනවා හොඳටම අවවාද කරලා ඉතින් මේකෙන් පස්සේ මේ ගෙදරාපු මර්ලි මේ ත්‍රූමන්ට කොකෝවාපානයක් හදල දෙන්නද අහලා කලින් වගේ අර මේක ගැන අමුතු විදිහට විස්තර කරන්න පටන් ගන්නවා ඉතින් මේක බලන් ඉන්න මේ ත්‍රූමන්ට ගේන්ති ගිහිල්ලා ඔයා ඕව කාටද කියන්නේ ඔයාට පිස්සුද කියලා අහලා මෙතන කලබල කරන්න පටන් ගන්නවා ඉතින් මේ පළවෙනි වතාවට මේ ත්‍රූමන්ට කේන්ති ගිහින් ඉන්නවා දකින මේ මර්ලි හොඳටම බය වෙලා මෙතන කලබල කරද්දී මේ ත්‍රූමන් එයාව එක පාරටම අල්ල ගන්නවා ඉතින් මේ වෙලාවෙදි මේ මර්ලි හොඳටම බය වෙලා එයා කෑගහන්න පටන් ගන්නවා මොනවා හරි කරන්න කියලා ඉතින් මේකත් එක්ක මේ ත්‍රූමන්ට තේරෙනවා ඇත්තටම මෙතන ඒ දෙන්න ඇරෙන්න තවත් කවුරුම හරි මේ වදිහා බලාගෙන ඉන්නවා එයා හිතන දේ හරි කියලා ඉති කොහොමරි මේක ගැන තවත් මේ මර්ලිගෙන් අහන්න යද්දී එක පාරටම මේ ත්‍රූමන්ව හම්බෙන්න්න මෙහෙටන මේ මර්ලන් හින්දා මේ රන්ඩුව නවතිනවා මේකින් පස්සේ ආයිත් මේ ත්‍රූමන්ව එකගෙන අර බාගට හදපු පාලමුරට යන මර්ලන් එයා එක කතා කරලා එයාගේ පොඩිකාල ස්කෝල වෙච්ච සිදුවීම් මතක් කරලා මේ ත්‍රූමන් හිතාගෙන ඉන්න වගේ දෙයක් මෙතන වෙන්න නෑ කියලා මේ ත්‍රූමන්ට පැහැදිලි කරනවා ඉතින් මේ වෙලාවෙදි අපිට පෙන්නවා දැම් මේ මර්ලන් කතා කරන එක පවා මේ වෙන කෙනෙක් එයාට කියන විදිහට තමයි කරන්නේ ඉතින් මේ ත්‍රූමන් මෙච්චර කාලයක් හිතාගෙන හිටපු දේ හරි මේ සේරම දේවල් සැලසුම් කරලා කරන බොරු දේවල්
ඉතින් මේ වෙලාවෙදි මේ මර්ලන් මේ කලින් ත්‍රූමන් දැකපු එයාගේ තාත්තාව මෙතනට එක්ගෙන ඇවිල්ලා මෙයාට මුණ ගස්සවද්දී මේ සේරම දේවල් සැල්සුම් කරන අය මේ අවස්ථාවට දුක හිතන වාදනයක් එහෙම දාලා මේක ලෝකය පුරා සජීවීව විකාශය කරනවා. ඉතින් මේ පොඩි කාලෙදි යාට නැතිවුණ යාගේ තාත්තව ආයිත් මේ ත්‍රූමන්ට මුණගැහෙන විදිහ බලන් ඉන්න හැමෝටම මේක ගොඩක් සංවේදී අවස්ථාවක් වෙනවා. ඉතින් මේ ටීවී කියන මේ ත්‍රූමන්ගේ කතාව දිහා අර සිල්වියත් දැන් බලාගෙන ඉන්නවා. පේන විදිහට යානම් මේ කරන වැඩේට ටිකක්වත් කැමති නෑ වගේ තමයි පේන්නේ. ඉතින් මේ වෙලාවෙත් තමයි මේ අපිට මේ කතාව ඇතුළේ ඇතිවුණ ප්‍රශ්නවලට උත්තර හම්බ වෙන්නේ. ඉතින් මේ ත්‍රූමන් පොඩි කාලෙදිම මේ එක සමාගමක් විසින් අරන් හදාගෙන තියෙනවා එයාගේ දෙමව්පියොත් එක්කම. ඉතින් එයා ඉපදුණු දවසේ ඉඳන් මේ වෙද්දි දැන් දවස් 10000කට අධික ප්‍රමාණයක් මෙයා කරන හැම දෙයක්ම එයා අරන් හදාගත්තු සමාගම සජීවී විකාශයක් විදිහට මේ අකණ්ඩව ලෝකෙ ඉන්න හැමෝටම පෙන්වලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ ත්‍රූමන් ඉන්නේ සාමාන්‍ය ලෝකයක නෙමෙයි. එයා මේ ඉන්නේ විශාල වපසරියක වෙනම හදපු නගර කිහිපයක් මුහුදක් වගේම වනාන්තර පවා පිහිටලා තියෙන වෙනම ස්ටූඩියෝ එකක් ඇතුලේ හැදුන කෘතිම ලෝකයක. ඉතින් මේ නගර ඇතුළේ කැමරා 5000කට අධික ප්‍රමාණයක් සවි කරලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මේ ත්‍රූමන් ඉපදුන දවසේ ඉඳලා මෙයාලා මේ සජීවීව විකාශනය කරන්නේ පැය 24 පුරාවටම. ඉතින් මේ කෘතිම ලෝකය ඇතුළේ මේ ත්‍රූමන්ට මේකේ ඇත්ත නොතේරෙන විදිහට මේක ඇතුළේ හැම දෙයක්ම සැලසුම් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ එයාට මුහුණ දෙන්න උන අසාමාන්‍ය ප්‍රශ්න මේ හැම එකක්ම මේ ත්‍රූමන් කරන දේවල් පාලනය කරන්න මේකේ අධ්‍යක්ෂකවරයා සැලසුම් කරන දේවල්. ඉතින් මේ ත්‍රූමන්ගේ අම්මා තාත්තා එයාගේ බිරිඳ මර්ලි එයාගේ යාළුවා මර්ලන් සහ එයාට හම්බෙන හැම මිනිස්සෙක්ම නළුවෝ එයාලා යාලට දීලා තියෙන පිටපතේ විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ අම්මා තාත්තා ඇරුණම මේ අනිත් කිසිම කෙනෙක් මේ ත්‍රූමන්ගේ ඇත්ත හිතවතුන් නෙමෙයි. ඉතින් මේකේ ඉන්න මේ අම්මයි තාත්තයි ඇත්තටම එයාගේ අම්මයි තාත්තයි වුණත් ඒ දෙන්නත් මේ අධ්‍යක්ෂකවරයා සැලසුම් කරන විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ වගේම මේ ස්ටූඩියෝ එක තමයි මේ වෙද්දි මේ ලෝකයේ තියෙන ලොකුම ස්ටූඩියෝ එක. ඉතින් මේක ඇතුළේ තියෙන මේ බොරු ලෝකයක මේ ත්‍රූමන් ගත කරන එයාගේ ඇත්තම ජීවිතේ ද ත්‍රූමන් ෂෝ විදිහට මේ වෙනකම් මේ දිගටම විකාශනය වෙලා තියෙනවා. ඉතින් කලින් අර අවුරුදු 22කට පස්සේ මේ ත්‍රූමන්ට එයාගේ තාත්තව හම්බෙන කොටස නිසා මේ ත්‍රූමන් ෂෝ එකේ රේටිං ඉහළ ගිහිල්ලා දැන් මේක ගැන වාර්තා වැඩසටහනක් යනවා. මේක නිර්මාතෘ සහ අධ්‍යක්ෂක මේ ක්‍රිස්ටොෆ් එක්ක. එයා තමයි මේ හැම දෙයක්ම සැලසුම් කරන මහා මොලකරුවා. ඉතින් මේ කෘතිම ලෝකයේ අහසේ තියෙන හඳේ තමයි මේ නගරවල ප්‍රධාන පාලක මැදිරිය තියෙන්නේ. එයාලා ඒකේ ඉඳන් තමයි මේ හැම දෙයක්ම සැලසුම් කරලා මේවා දිහා බලාගෙන පාලනය කරන්නේ. ඉතින් කොහොම හරි මේ වැඩසටහනට එක්වෙන මේ ක්‍රිස්ටොෆ්ගෙන් මේ ත්‍රූමන්ගේ තාත්තා ආයිත් ආපු දර්ශනය ගැන අහද්දී එයා කියනවා මේ ත්‍රූමන් ඉපදුණු දවසේ ඉඳලා එයාලා උත්සාහ කරේ මේ ත්‍රූමන්ව මේ නගරය ඇතුළටම කරලා තියාගන්න කියලා. ඒත් මේ ත්‍රූමන් මුහුද ගවේෂණය කරන්න කැමති හින්දා එයා අලුත් දේවල් හොයන්න ඒවා ගවේෂණය කරන්න උනන්දු වුණා කියලා මේ වෙලාවෙදි මෙයා කියනවා. ඉතින් ඒක නිසා මෙයාලා සිද්ධ වෙලා තියෙනවා මේ ත්‍රූමන්ගේ තාත්තා මුහුද ගිල්ල මැරෙන දර්ශනයක් සැලසුම් කරලා මේ ත්‍රූමන්ව මුහුදට එහෙම නැත්තම් මේ වතුරට බය කරන්න. ඉතින් ඒ වගේම මෙයාලා සැලසුම් කරපු විදිහටම මේක සාර්ථක වෙලා තියෙනවා. ඒත් එයාගේ තාත්තා මේ වැඩසටහනෙන් අයින් වෙන්න දක්වපු අකමැත්ත නිසා එයා කිහිප වතාවක්ම මේ ත්‍රූමන්ව හම්බෙන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් අපි අර කලින් හිඟන්නෙක් වගේ දැක්කෙත් ඒ වගේ අවස්ථාවක්. ඉතින් මේක නිසා තමයි ආයිත් මේ ක්‍රිස්ටොෆ් මේක ගැන හිතලා එයාව ආයිත් මේකට ගෙන්නලා අර වගේ හමුවීමක් සූදානම් කරේ. ඒ වගේම ක්‍රිස්ටොෆ් කියනවා මේ ත්‍රූමන්ගේ තාත්තා අවුරුදු 22ක්ම අතුරුදහන් වෙලා හිටියේ එදා මුහුදේ වෙච්ච අනතුරත් එක්ක හදිසි මතකේ නැතිවීමක් වෙලා නිසා කියලා මේ ත්‍රූමන්ට දැනගන්න සැලැස්සුවා කියලා. ඒ වගේම මේ ත්‍රූමන් තමයි මේ නීත්‍යානුකූලව සමාගමක් විසින් දරුකමට හදාගත්තු ලෝකයේ පළවෙනි ළමයා. ඒ වගේම මේ ත්‍රූමන් ෂෝ එක වෙළඳ දැන්වීම රහිතව පැය 24ම විකාශනය වෙනවා. එයාලා මේකෙන් සල්ලි හොයන්නේ මේ කතාව ඇතුලේ තියෙන පොඩි වෙළඳ දැන්වීම් වලින්. ඉතින් අර මර්ලි අසාමාන්‍ය විදිහට එක දේවල් ගැන හඳුන්වන විදිහ මේ තැන් තැන්වල තියෙන දැන්වීම් හයිලයිට් කරලා පෙන්වන එක වගේම අර මර්ලන් බියර් බෝතල් අරන් එන්නෙත් මේ එක සමාගම් වල වෙළඳ දැන්වීම් වලට අනුව. ඉතින් ඊට අමතරව මේකේ ඉන්න මේ මිනිස්සු එහෙම නැත්නම් මේ නළුවෝ අන්දින පරදින විලාසිතා පවා එක සමාගම් වල වෙළඳ දැන්වීම් වලට අනුව කෙරෙන වැඩ. ඒ වගේම මේ කෘතිම ලෝකයේ ජීවිතය ගත කරන මේ ත්‍රූමන්ට කවදාවත් මේක ගැන ඇත්ත දැනගන්න බැරි වෙයි කියලා මේ ක්‍රිස්ටොෆ් විශ්වාස කරනවා. ඉතින් මේ වෙලාවෙදි මේ වාර්තා වැඩසටහනට මේ සිල්වියා ඇමතුමක් අරගෙන මේ ක්‍රිස්ටොෆ්ට බයින්න පටන් ගන්නවා. එයා මේ ත්‍රූමන්ට කරන වැඩේ වැරදි. එයා මේක ඇතුලේ ඉන්න හිරකාරයෙක් වගේ කියලා. ඉතින් මේ සිල්වියා කියන්නෙත් මේ ලෝරන් කියන චරිතය වෙනුවෙන් මේ කෘතිම නගරය රඟපාන්න ගත්තු නිලියක්. එයා මේ ත්‍රූමන් එක්ක මේ ආදරයක පැටලුන හින්දා එයාව මේකින් අයින් කරලා දාලා තියෙනවා අපි කලින් දැකපු විදිහට.
ඉතින් කොහොමුණත් මෙයාගේ මේ චෝදනා ප්‍රතික්ෂේප කරන මේ ක්‍රිස්ටොෆ් කියනවා එයා කරන්න මේ ත්‍රූමන්ට හොඳ ජීවිතයකට පාර පෙන්න්නන එක විතරයි කියලා. මොකද මෙයා කියනවා අපි ජීවත්වන ඇත්ත ලෝකයේ කවදාවත් මේ ත්‍රූමන්ට මේ තරම් හොඳට සලකන්නේ නෑ කියලා. ඒ වගේ මේ ක්‍රිස්ටොෆ් කියනවා එයා පැහැදිලි අරමුණක් ඇතුව මේ ලෝක ඇත්ත හොයාගන්න උත්සාහ කරොත් එයාව නවත්තන්න අපිට නෙමෙයි මෙතන ඉන්න කාටවත් බැරි වෙයි කියලා. ඒ තාමත් එයාට ඒකට පැහැදිලි අරමුණක් නෑ කියලා තමයි මෙයා කියන්නේ. ඉතින් මේවයින් පස්සේ මේ වාර්තා වැඩසටහනත් අවසන් වෙනවා. කොහොමුණත් මේ සිල්වියත් දැන් දුකින් ඉන්න මේ ත්‍රූමන් ගැන. ඉතින් කොහොම හරි මේ විදියට දවස ගෙවිලා යද්දී මේ නිදාගෙන ඉන්න ත්‍රූමන් දිහා මේ ක්‍රිස්ටොෆුත් බලාගෙන ඉන්නවා. ඉතින් මේකෙන් පස්සේ පහෝදා උදේ ඉඳන් ආයිත් මේ ත්‍රූමන් කලින් වගේ එයාගේ පුරුදු ජීවන රටාවට එනවා. ඉතින් කොහොම හරි දැන් මෙච්චර කාලයක් එයාගේ හිතේ තිබුණ දේවල් අයින් කරලා ආයිත් එයාව මේ කෘතිම ලෝකය විශ්වාස කරන තැනට ගේන්න මේ නිෂ්පාදක කණ්ඩායම සමත් වෙනවා. ඉතින් මේ විදිහට මේ ත්‍රූමන් ආයිත් කිසිම ප්‍රශ්නයක් නැතුව එයාගේ වැඩ ටික කරගෙන මේ දවස ගෙවනවා. ඉතින් දැන් රාත්‍රිය උදා වෙලා මේ ත්‍රූමන් එයාගේ ගෙදර යට තියෙන අර ගබඩා කාමරයට වෙලා කලින්ම නින්දට ගිහිල්ලා. ඉතින් මේ නිෂ්පාදක කණ්ඩායම එයාව මේ හැම වෙලාවකදීම නිරීක්ෂණය කරනවා. ඉතින් මේ වෙලාවෙදි මේ ක්‍රිස්ටොෆුත් මෙතනට ඇවිල්ලා මේක ගැන බලලා ආයිත් මෙතනින් යන්න හදද්දී එයාට මේ කවදාවත් නැතුව මේ ත්‍රූමන් කලින්ම නින්දට ගියපු එක ගැන සැකයක් ඇති වෙනවා. ඉතින් මේ ත්‍රූමන් නිදාගන්න කලින් කරපු දේවල් ආයිත් මෙයා රිවස් කල්ල බලද්දී එයා හොයා ගන්නවා මේ ත්‍රූමන් නින්ද ගියාට පස්සේ එයා මෙයා දිහා බලඟඉන්න හැමෝටම හොරෙන් මේසයක් යටින් කොහෙදෝ මන්ද යන විදිහ. ඉතින් මේ නිෂ්පාදක කණ්ඩායම ඉක්මනින්ම මේ ත්‍රූමන්ගේ යාළුවා විදියට රඟපාන මේ මර්ලන් ගෙදරට එවල පරීක්ෂා කරලා බලද්දී එයා හොයා ගන්නවා මේ ත්‍රූමන් මෙතන නෑ. එයා මෙතන බොරුවට බෝනික් එක්ක තමයි මෙච්චර වෙලා තියලා තියෙන්නේ කියලා. එයා මේගේ තවත් පරීක්ෂා කරලා බලද්දි හොයා ගන්නවා මෙතන මේ අල්මාරියක් කාරලා මෙයා මේ ගෙදරින් හොරෙන්ම එලියට ගිහිල්ලා කියලා. ඉතින් මේ වෙලාවේදී වෙන කරන්න දෙයක් නැතුව දැන් මේ දවස් 10000කට අධික ප්‍රමාණයක් එක දිගටම විකාශනය වෙච්ච මේ ට්‍රූමන් ෂෝ එක පළවෙනි වතාවට එයාලගේ විකාශනය නවත්තලා මේ නැති වුණ ට්‍රූමන්ව හොයන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේ නගරේ පුරාම අනතුරු සංඥා ක්‍රියාත්මක කරලා මේ ත්‍රූමන්ගේ අම්මා තාත්තා බිරිඳ මර්ලන් අසල්වාසීන් සහ මේ නගරේ රඟපාන හැමෝම මේ ත්‍රූමන්ව හොයන්න පටන් ගන්නවා. කොහොම වුණත් මේ කණ්ඩායම් සේරම මේ නගරේම පීරලා එයාව හෙව්වත් මේ ත්‍රූමන්ව එයාලට හොයාගන්න ලැබෙන්නේ නෑ. ඉතින් තකම පාන්දර වුණත් මේ ක්‍රිස්ටොෆ් තීරණය කරනවා ඉර උදා කරලා මේ ත්‍රූමන්ව හොයන්න පටන් ගන්න. මොකද මේ කළුවරේ ඒක කරන්න අමාරු හින්දා. ඉතින් කොහොම වුණත් මේ නගරේ හැම තැනම හොයලා බැලුවත් මේ ත්‍රූමන්ව හොයාගන්න ලැබෙන්නේ නෑ. ඉතින් දැන් මේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ විකාශනය නතර කරපු හින්දා මේ පිටත ලෝකයේ මාධ්‍ය මේ ත්‍රූමන් මැරිලා කියලා බොරුවට ප්‍රචාරය යවන්නත් පටන් අරගෙන ඒ වගේම මෙයාලගේ මේ අනුග්‍රාහකිනුත් මේකෙන් අයින් වෙන්න සූදානම් වෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ ක්‍රිස්ටොෆ්ට මතක් වෙනවා එයාලා හැමතැනම බැලුවට මුහුදේ බැලුවේ නෑ නේද කියලා. ඉතින් මේක නිසා යාලා මේ වරාය තින කැමරා දාලා බලද්දී මේ ක්‍රිස්ටොෆ්ගේ අනුමානය හරියටම හරි. කලින් මේ වතුරට බයවෙච්ච මේ ට්‍රූමන් බෝට්ටුවක නැගල කොහෙටදෝ මන්ද යාත්‍රා කරනවා. ඉතින් කොහොම වුණත් මේක දකින මේ ක්‍රිස්ටොෆ් ආයිත් මේ ත්‍රූමන් ෂෝයගේ විකාශනය ආරම්භ කරනවා. ඉතින් දැම් මේ ත්‍රූමන් කලින් එයාගේ සුපුරුදු ජීවන් හටාවට ආව වගේ කරලා තියෙන්නේ බොරුවක්. එයා මේ කාලය ඇතුළස හොඳටම තේරුම් අරගෙන තියෙනවා එයා වටේ ඉන්න මිනිස්සු එයාට කරන්න තනි කරම බොරුවක් කියලා. ඉතින් එයාගේ මේ ජීවිත කාලදී එයාට ඇත්තක් කිව්වා කියලා විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා මේ සිල්වියා විතරයි. ඉතින් මේ ත්‍රූමන් දැන් යනවා මේ එයාව හොයාගෙන. ඉතින් එයා මේ යන්නේ ෆ්‍රීජි දූපත් හොයාගෙන වෙන්න පුළුවන්. මොකද මේ සිල්වියා කලින් එහෙ ඉන්නවා කියපු හින්දා. ඉතින් මේ නිෂ්පාදක කණ්ඩායම මේ වෙලාවේදී මේක නවත්තන්න තවත් බෝට්ටුවක් යවන්න හැදුවත් මේ අයට ඇත්තටම බෝට්ටු පදින්න බෑ. එයාලා නළුවෝ විතරයි. මොකද මේ ත්‍රූමන් වතුරට බය වුණ හින්දා එයාලට කවදාවත් මේ බෝට්ටුව පදින්න අවශ්‍යතාවයක් ඇති වුනෙත් නෑ. ඉතින් මේ වෙලාවේදී මේ කරන්න දෙයක් නැති හින්දා මෙයාලා තීරණය කරනවා කලින් මේ ත්‍රූමන්ගේ තාත්තා මැරුණ දර්ශනය ගත්තා වගේ මේ කෘතිම කාලගුණ පාලනයක් කරලා මේ ත්‍රූමන්ව බය කරලා ආයිත් ගෙන්න ගන්න. හැබැයි මේක ගොඩක් අවදානම් වැඩක්. මොකද මේ හරිය ජීවිතාරක්ෂක බෝට්ටුවක්වත් නෑ. ත්‍රූමන් මේකෙන් මිය යන්නත් පුළුවන්. ඒත් මේ ක්‍රිස්ටොෆ්ට වෙන කරන්න දෙයක් නැති හින්දා එයා මේක කරන්න පටන් ගන්නවා මේ නිෂ්පාදක කණ්ඩායමේ විරුද්ධත්වය මැද. ඉතින් දැම් මේ මුහද ඇතිවෙන දරුණු වැහිකුණාටුව නිසා මේ ත්‍රූමන්ට යාගේ ගමන යන්න ගොඩක් අමාරු වෙනවා. ඉතින් මේ නිෂ්පාදක මැදිරියෙන් මේක තවත් වැඩි කරන හින්දා මේ වෙලාවෙදි මේ ත්‍රූමන් මුහුදට වැඩෙනවා. ඒත් බෝට්ටුවේ ලනුව කල්ලගෙන මේ ත්‍රූමන් කොහොම හරි ආයිත් බෝට්ටුවට නැක ගන්නවා. ඉතින් මේ වෙලාවෙදි මේ ත්‍රූමන් කෑගහන්න පටන් ගන්නවා ඔයාට එච්චරද පුළුවන් එහෙනම් ඔයාට මාව මරලා දාන්න වෙයි කියලා. ඉතින් මේ ඇහිල මේ කේන්ති යන ක්‍රිස්ටෝෆ් මේ වෙලාවෙදි මේ හුළම් ප්‍රමාණය උපරිම වැඩි කරනවා මේ නිෂ්පාදක සණ්ඩායමේ කට්ටිය එපා කියද්දී.
ඉතින් මේ වෙලාවිදි මේ මුහද ඇතිවෙන භයානක විශාල මුහදුර ඇල්ලකට අහුවෙන මේ ත්‍රූමන්ගේ බෝට්ටුව මේ සම්පූර්ණයම අනි පැත්ත හැරිලා මේ බෝට්ටුව පෙරවිලා එයාව වතුර ගිලෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවිදි මේක දැක්න මේ ක්‍රිස්ටෝෆ් මේක නවත්තද්දී මේ බෝට්ටුව ආයිත් අනි පැත්ත හැරෙනවා. ඉතින් අපිට පේනවා මේ ත්‍රූමන් මුහදට වැටිලනෑ එයා මේ බෝට්ටුවේ ලනු හින්ද මේක රැඳිලා ඉන්නවා. ඉතින් ආයිත් හරිම අමාරුවෙන් මේ බෝට්ටුවේ රුවල් අදන ත්‍රූමන් ආයිත් දිගටම යාත්‍රා කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයාම් හෙම ටිකතුරක් යද්දී මේ බෝට්ටුව එක පාරටම මොකක් හරි දේක වැදිලා ඒකත් කඩාගෙන ඇතුළට යනවා. ඉතින් මේක දකින ත්‍රූමන් මෙතැන්ටක හිම් බලද්දි මෙයා දකිනවා මෙතන තියෙන්නේ මේ බොරුවට අහස වගේ පේන්න හදපු බිත්තියක් කියලා. ඉතින් මේක දකින මේ ත්‍රූමන් ගොඩක් සතුටු වෙලා ඒ සතුරටම එයා අඩන්න පටන් ගන්නවා. මොකද අවසානයේද යාට පුළුවන් වුණා මේ බොරු ලෝකයේ අවසානය හොයාගන්න. ඉතින් ඊට පස්ස හිමීට මේක දිගේ ඇවිදගෙන යන මේ ත්‍රූමන් මෙතන තියෙන පඩිපෙලක් හම්බුන හම ඒක දිගේ උඩට නගින්න පටන් ගන්නවා. ඉතින් මේ ත්‍රූමන් මේ පඩිපෙලත් නැගලා මෙතන තියෙන මේ දොරක් අරිද්දිම මේ ක්‍රිස්ටොෆ් එයාගේ අවසන් උත්සාහයත් කරනවා මේ ත්‍රූමන්ව නවත්ත ගන්න. ඉතින් මේ ක්‍රිස්ටොෆ් අහසේනම් කතා කරන දෙවි කෙනෙක් වගේ මේ වෙලාවිදි මේ ත්‍රූමන්ට කතා කරනවා. ඉතින් එයාව හඳුන්වල දීලා මේ ත්‍රූමන් එක කතා කරන්න පටන් ගන්නවා. එයා කියනවා එයා මේ ත්‍රූමන් වෙනුවෙන් හදපු ලෝකෙ ඇරුනම මේ එලිය ලෝකය තනිකරම බොරුවෙන් වංචාවෙන් පිරුණ තරක් කියලා. ඒ වගේ මේ යාගේ ලෝකයේ මේ ත්‍රූමන්ට බයවෙන්න කිසිම හේතුවක් නෑ කියලා මේ ක්‍රිස්ටොෆ් මේ වෙලාවිදි කියනවා. ඉතින් ඒ වගේම මේ වෙලාවිදි මේ ක්‍රිස්ටොෆ් කියනවා බං ඔයා ගැන්න ඔයාටත් වඩා හොඳට පොඩිකාලින්දම්ම දන්නවා ඔයාට ඔය දොරෙන් එහා පැත්තට යන්න බෑ ඔයා ඒකට බයයි කියලා. ඉතින් මේ ක්‍රිස්ටොෆ් හදන්න මේ ත්‍රූමන්ව මේ එලිය ලෝකයට බය කරලා තවත් මේක ඇතුළෙම තියාගන්න. ඒත් මේවා මෙච්චර වෙලා අහගෙන හිටපු මේ ත්‍රූමන් අනි පැත්ත හැරිලා එයා දවස පටන් ගනිද්‍යර කියන්න පුරුදුලා හිටපු දෙපස කියන්න පටන් ගන්නවා. එයා කියනවා ඔයා මොනවා කිව්වත් මට ඔයාව පේන්නේ නෑ සුබ මධ්‍යහනක් සුබ සැන්දෑවක් සුබ රාත්‍රියක් වේවා කියලා. ඉතින් මේක කියන මෙයා මේ ක්‍රිස්ටොෆ්ට සමුදීලා මේ දොරෙන් එහා පැත්ති තියෙන මේ ඇත්තම ලෝකයට යනවා එයාට ඇත්ත කියපු එකම එක්කෙනා වෙච්ච මේ සිල්වියාව හොයාගෙන. ඉතින් මේක දකින මේ සිල්වියත් ගොඩක් සතුටු වෙලා එයාව හම්බෙන්න ඉක්මනින්ම දුවගෙන යද්දී මේක මෙච්චර කාලයක් බලපු මේ ත්‍රූමන්ගේ රසිකයෝ උඩ පැන පැන සතුටු වෙන්න පටන් ගන්නවා මේ ත්‍රූමන් අවසානයේදී එයාගේ අරමුණ සාර්ථක කරගත්තු හින්දා. ඉතින් මේ ක්‍රිස්ටොෆ්ට වෙච්චදේ හිතාගන්න බැරුව ඉද්දී මේ නිෂ්පාදකයෝ මේක විකාශනය නවත් කළ දානවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ද ත්‍රූමන් ෂෝ අවසන් වෙන්නේ. ඉතින් අද කතාව ගැන ඔයාලට හිතනදේ අපිට කමෙන්ට් එක්කින් කියන්න කියලා මතක් කරන ගමන් ගිහින් එන්නම් අරෙසමින් ඉන්න ජයවේවා.